Hello friends, අද මට ඕනේ මගේ Word document එකකට table of content එක add කරන්න. ඒ කියන්නේ හරියට මට පටුන හදා ගන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මේ විදිහට අපේ document එක open කරමු. මම තාම table of content එක හදලා නැහැ. ඒක හදන්න තමයි යන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. history tagging මේ copy කරා. paste කරා. page එක ගියද page number 3 නේ තිබ්බේ. page number 3 දාමු. ඊළඟ ඊළඟට හොයාගමු අපි ගිහිල්ලා history tagging ගමු. මේ copy කරමු. ඒකේ page number කීයක් තිබ්බේ? page number 4 තිබ්බේ. Kumare විතරනේ නදීපාය වැඩන්නේ. ඔයාලත් මෙහෙමද table of content එක හැදුවේ? එහෙනම් අපි බලමු හරි විදිහට හදන්නේ කොහොමද කියලා. වයින් කරගමු. හරි අපි දැන් බලමු කොහොමද හරි විදිහට table of content එකක් හදන්නේ කියලා. එහෙනම් document එක open කරගත්තා. මේ තියෙන්නේ මගේ document එක. අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය heading ටික බෙදා ගන්න ඕනේ. කියන්නේ අපේ topic ටික main topic ටික අපි heading 1 වලට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට sub topic තියෙනවා නම් ඒවා heading 2 යටට දාන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ වගේ heading 9ක් දීලා තියෙනවා. sub topic 9කට අපිට හදා ගන්න පුළුවන්. අපි බලමු. දැන් මගේ තියෙන main topic විතරයි මේකේ. මේ පළවෙනි එක select කරගත්තා මේ විදිහට. පොඩ්ඩක් select කරගෙන heading 1 එක දෙන්න ඕනේ. heading 1 එක අපිට ඕන විදිහට modify ගියා. right click කරලා modify යන්න. modify ගිහිල්ලා අපිට පුළුවන් අවශ්‍ය විදිහට ඒක adjust කරගන්න. times new row දාගන්න පුළුවන්. bold කරනවා bold කරන්න පුළුවන්. ඊපස්සේ okay දෙන්න. මේක number 1 කියලා row නම් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ history taking කියන එක ඒකත් heading 1 එකක්. මොකද ඒකත් main topic එකක් මගේ. ඒක number 2. සේ minimental examination එක මගේ. බලමු මේක. ඒකත් ඒ විදිහට අපි හදාගත්ත number 3 කියලා. සේ physical examination. ඒක number 4. ඒක මගේ main topic එකක්. ඒකත් අපි මේ විදිහට හදාගත්තා. ඊපස්සේ investigation කියන එකත් මගේ තියෙන්නේ main topic එකක් විදිහටමයි. ඒතර ඒකට අපි heading 1 එක දෙන්න ඕනේ. ඒතර අපි කලින් දාගත්ත අංක තමයි 4. දැන් 5 දාගමු. හරිද? හරි. අපි බලමු දැන් මේක කොහොමද අපි අපේ table of content add කරන්න කියලා. හරි. අපේ table of content එක යමු. ඊට පස්සේ අපිට යන්න තියෙන මේ මෙතන තියෙනවා references කියලා මේ bar එකේ තියෙනවා references කියලා. එතෙන්ට යන්න. එතෙන් ගියාට පස්සේ තියෙනවා මෙතන table of content කියලා එකක්. අන්න ඒක click කරන්න. click කරාට පස්සේ අපිට එනවා මෙතන දෙකක් එනවා automatic table 1 සහ automatic table 2 කියලා. ඊට පස්සේ manual table එකකුත් එනවා. අපි මේ automatic table 1 සහ 2 කියන එකක් තෝරගන්න ඕනේ. මම 2 කියන එක තෝරගන්නවා. එතකොට අපි අතන heading දීලා තිබ්බ ඒවා ටික නිකම්ම වැටෙනවා මෙතෙන්ට. අපිට ආයේ page numbers හොය type කරන්න දෙයක් නැහැ. ඒ ටික ඔටෝම වැටෙනවා. හදිසි අපිට page එක අපිට දැන් මේ introduction of the patient කියන තව කරුණක් add කරොත් history taking කියන පල්ලෙහාට එනවනේ. ඒකත් ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මොකද අපිට ආයේ ඒකත් හොය ගිහිල්ලා මේ page number එක දාන්න දෙයක් නැහැ. දැන් අපි බලමු. ඔටෝම වැටෙනවා. මේක අපි පල්ලෙහාට දාමු. page number 5 වලට එවමු මේක. page number 5 වලට එවුවා. හැබැයි දැන් මෙතන වෙනස් වෙලා නැහැ. මෙතන තාම පේන page number 4 කියලානේ. අපි කරන්න ඕනේ මෙතන ඉතින් update table දෙන්න ඕනේ. update table එක update page number only කියලා තියෙනවා. අපි ඒක දෙන්න ඕනේ. ඊට පස්සේ
දැන් ඔයාලට මෙතන පේනවා history එකෙන් page number 5 වලට නිකම්ම ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අපිට අපේ පස්සේ අපිට කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ අන්තිමට අපිට page මේ table of content එකට ඇවිල්ලා අපිට මේක අප්ඩේට් කරන්න විතරයි තියෙන්නේ. ඊට ආයි අමුතුවෙන් අපිට ඔය අමුතුවෙන් මේ page numbers හොයලා ඉන්න දෙයක් නැහැ. මම ඔයාලට තව පෙන්නන්නම් මේකේ heading එකක් heading 2 එක කියන්නේ sub topic එකක් add කරගන්න කොහොමද කියලා. හරි. අපි මේකට දැන් sub topic එකක් add කරගමු. medical history. sub topic එකක් add කරගමු වගේ. අපි දැන් මේ sub topic එකේ medical history කියන එක ගත්තා. ඒක දැන් heading 1 යටතේ නෙමෙයි තියෙන්නේ. heading 2 කියලා අපි දාගමු. heading 2 කියලා දාගෙන අපි මේක modify දාගමු. අපිට ඕන විදිහට අපි මේකත් හදාගමු. times neuron. මේක 12 නම් උනේ 12 දාගමු. bold කරන්න ඕන bold කරන්න පුළුවන්. click කරන්න පුළුවන්. bold and click විතරක් තියමු. හරි. මේ විදිහට අපි ඒක හදාගන්න පුළුවන්. ඒතර මෙතන click කරලා වැටෙනවා. ඒ වගේම ඔයාලට තව sub topic ඕනනම් add කරගන්න පුළුවන්. ඒක heading 2 යටතේ දාගන්න. ඊට අපිට කරන්න තියෙන්නේ ආය table of content එකට ගිහිල්ලා මේකට click කරලා update table වලට ගිහිල්ලා update entire table. දැන් page number එක නෙවෙයි අපි වෙනස් උනේ. දැන් මෙතන සම්පූර්ණ table එකට අපි add කර අලුතෙන් content එකක්ම. ඒ හින්දා මේ sub topic එකක් add කරානේ. ඒ හින්දා අපි update entire table තමයි යන්න ඕනේ. ඊට ගිහිල්ලා ඒක අපි select කරලා okay කරන්න. එතකොට මේ මෙතන history taking එක යටතට වැටෙනවා medical history. page number 5 එකේම තමයි තියෙන්නේ. ඔයාලට ඕන නම් මේකත් වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතන table of content කියන නිල් පාටින් තියෙන්නේ. ඒක ඇතින් අපිට පුළුවන් ඒක ඕන black color කරගන්න. ඒක අවශ්‍ය වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. මේ වගේ black කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේකම bold කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට ඕන විදිහට මේ වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් table of content එක මේ වගේ easy විදිහට හදාගන්න කියලා මම හිතනවා. Nice.